ඔබ කවදාහරි හිතලා තියෙනවද සමහර පුද්ගලයන්ට ඕනෑම කෙනෙක්ව තමන්ගේ පැත්තට නවාගන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් තියෙන්නේ කොහොමද කියලා. ඒක මැජික් එකක් නෙවෙයි. ඒක අපේ මොළය වැඩ කරන විදිහ ගැන තියෙන විද්‍යාවක්. අද මනෝමායම් තුලින් අපි කතා කරන්නේ මනෝවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වනු ඕනෑම කෙනෙක්ව ඔබට අවශ්‍ය දෙයට එකඟ කරවා ගත හැකි රහස් ක්‍රම 5ක් ගැන. එහෙනම් අද අපි ඒ ගැන කතා කරමු. මනෝමායම් තුලින්. පළවෙනි ක්‍රමය තමයි රෙසිප්‍රොසිටි. එහෙමත් නැත්නම් හුවමාරු ධර්මය. මනෝවිද්‍යාඥයින් පවසන විදිහට කෙනෙක් අපිට යම් උපකාරයක් කළොත් ඒක ආපහු පෙරලා කරන්න අපේ මොළය තුල ලොකු අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඔබට යම් පුද්ගලයෙකුගෙන් උදව්වක් අවශ්‍ය නම් ඊට කලින් ඔවුන්ට කුඩා උපකාරයක් හෝ වටිනාකමක් දෙන්න. එතකොට ඔවුන් ඔබේ ඉල්ලීමට නැහැ කියන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. දෙවෙනි ක්‍රමය ටිකක් අමුතුයි. ඔබට අකමැති කෙනෙක්ව ඔබේ පැත්තට ගන්න ඕනේ නම් ඔවුන්ගෙන් ඊටාම කුඩා උදව්වක් ඉල්ලන්න. උදාහරණයකට ඔයාගේ පෑන පොඩ්ඩක් දෙන්න පුළුවන්ද වගේ දෙයක්. මනෝවිද්‍යාත්මකව යමෙක් ඔබට උදව් කළාම ඔවුන්ගේ මොළය සිතන්නේ මම මොහුට උදව් කළා නම් අනිවාර්යෙන්ම මම මොහුට කැමතියි කියලයි. මේකට කියන්නේ බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් එක කියලයි. තුන්වෙනි ක්‍රමය තමයි the yes momentum. ඔබ යම් ලොකු ඉල්ලීමක් කරන්න කලින් ඔවුන්ගෙන් ඉතාම සරල ඔවුන්ට ඔව් කිව හැකි ප්‍රශ්න දෙකක් හෝ තුනක් අහන්න. ඔවුන් කිහිප වතාවක් ඔව් කියලා පුරුදු වුණාම ඔබේ ප්‍රධාන ඉල්ලීමටත් එකඟ වෙන්න තියෙන නැඹුරුව ගොඩාක් වැඩි. හතරවෙනි ක්‍රමය විකල්ප ලබා දීම. ඔයා මට මේ වැඩේ කරලා දෙනවාද කියලා අහනවට වඩා ඔයා මේ වැඩේ කරලා දෙන්නේ අදද නැත්නම් හෙටද කියලා අහන්න. මෙතනදී ඔබ ඔවුන්ට තේරීමක් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට දැනෙන්නේ තීරණිය ගත්තේ ඔවුන් කියලයි. නමුත් අවසානයේ ඔබ බලාපොරොත්තු වූ වැඩේ ඉටු වෙනවා. අවසාන ක්‍රමය තමයි හිඟකම පෙන්වීම. මිනිස්සු ඕනෑම දෙයක් නැති වෙන්න යනවා කියලා දැනුනම ඒකට තියෙන වටිනාකම වැඩියෙන් දකිනවා. ඔබේ අදහස හෝ ඉල්ලීම ඉදිරිපත් කරද්දී එය ඔවුන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක් විදිහට පෙන්වන්න. එතකොට ඔවුන් එය අහිමි කරගන්න අකමැති නිසා ඉක්මනින් එකඟ වෙනවා. මතක තබා ගන්න මේ උපක්‍රම පාවිච්චි කළ යුත්තේ අන් අයගේ යහපතට සහ ඔබේ සාර්ථකත්වයට මිසක් කිසිම වෙලාවක කෙනෙක්ව රවට්ටන්න නෙවෙයි. මනස කියන්නේ හරිම පුදුම තැනක්. මේ වගේ සැබෑ මනෝවිද්‍යාත්මක රහස් දිගටම දැනගන්න මනෝමායම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් සියලු දෙනාටම ජය වේවා.